ගායිස් ඉතින් අද මම තොරම් බලන්න යනවා. ඉතින් මං හිතුවා ඔයාලටත් තොරම් බලන vlog එකක් ගේන්න උනායි කියලා. ඉතින් ඉදිරියේදී අපි ගොඩක් තොරම් බලන්න යනවා. ඒව තමයි මේ දාලා තින්නේ. අපි නම් වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට. හෝ ඊට කලින් අමතක නොකර subscribe පාරකුත් දීගෙනම යමු. මගේ channel දන්සල challenge වීඩියෝ එක බැලුවේ නැත්නම් එකක් බලාගෙන යමු. එහෙනම් දැන් අපි යමු. පළමු දවස. අපි පළවෙනියටම ආවේ අපේ ටවුන් එකේ තියෙන තොරණ බලන්න. ඉවර වෙනකම් බලන්න ගායිස්. අපි ලංකාවේ ලොකුම තොරණක් බලන්න යනවා අන්තිමේදී. අපි ගියපු සෙකන්ඩ් ප්ලේස් එක තමයි ආනන්දරාම පන්සලේ තොරණ. ඉතින් මේකත් අපේ ගමේම තැනක තමයි තියෙන්නේ. ඊළඟට අපි යන්නේ පිළියන්දර තොරණ බලන්න. අපි එනම් ගියාම හම්බෙමු. අපි එන පිළියන්දරට ආවා. මේක තමයි තොරණ. අනිවාර්යෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලා ආසම තොරණත් ඉදිරියේදී බලලා මේ කමෙන්ට් එකකුත් දාන්න. තව ගොඩක් ඒවා තියෙන ඉදිරියේදී. මේ තියෙන්නේ පිළියන්දලම තිබ්බ තවත් කූඩුවක්. ඒකට පට්ට ලස්සන යාළුවනේ. මෙන්න දිනව යාළුවනේ පිළියන්දල වැවල තවත් වෙසක් කූඩුවක්. ඒක ටිකක් ලොකු එකක්. පට්ට ලස්සන එකක්. කොහොමද ඒක? හරි ගායිස් ඉතින් අපි ඊළඟට ගියේ පාන්දුර මහවිල පාරේ මඩුපිටියට. මේක ඒකේ තියෙන කූඩුවක් තමයි මෙතන මේකට පට්ටව මාන මේ view එකක් තියෙන්නේ. අනිවාර්යෙන්ම බලන්න ඉවරනකම් මේ සුපිරි වැඩ කෑලි ටිකක් දාලා තිනවා. අපි පැය 3ක් තිස්සේ පොළු බීදලා තමයි මේ පාද්දර දෙකට තමයි මේකට ගියේ ඇතුළට. මේක ඉතින් මිස් කරගන්න එපා. මම දාමනේ හැම තැනමනේ. ඒක ඉවරනකම් බලන්න.
ඔබ පසේ බුදුහාමුදුරන්ට දානය දෙන හැටි මාපි මාන ඔබට මගේ දානය වළක්වන්න දෙන්නේ නැහැ. පසේ බුදුන්ගේ ජීවිතයටද අනුතරක් කරන්න දෙන්නේ නැහැ මම. එහෙමද? එහෙනම් ඔන්න බලා ගන්න. නිර්මාණය කරනවා බලන්නේ නිර්මාණයට මම මේ කින්නට බැලුවෝ වාගේ ධර්මයේ පූජා කරනවා. දාන කාලනිකාව සම්පූර්ණ කිරීම සඳහා කදිරංගාර කුමාරයා ඉන්නට පනිනවා. නම් කාලනිකාවේ බලයෙන් ඉන්නිජාලාව මැදින් මතුවන මෙලොම් කෙනී කරදී කදිරංගාර කුමාරයා උඩට පැමිණ දාන කාලනිකාවේ සම්පූර්ණ කරන ආකාරය සකලා කරවා නිර්මාණය කරනවා. මේ තමයි කවුරුද කියලා ये संपूर्ण निर्माण पुरावत ඔබට පේනවා මනරම්බු සියලු අලංකාර කැටයන් කලාව ඉතින් නිදර්ශක මාස්ටර් මේ දිවසිතක බැරිවෙනසක් බැරිවෙනසිය අරගෙන අද දිනේදී නිර්මාණය ඔබට ඉදිරිපත් කරන්නේ මේ කලාකරුවාගේ තරුණ කැල ඔබට කියන්නේ හැකි සෑම අවස්ථාවකදීම තමන්ට හැකි උපරිමයෙන් දන් දෙන්න. එහෙනම් අපේ පළවෙනි දවසත් ඉවරයි. එහෙනම් අපි දැන් දෙවෙනි දවසට යමු. දෙවෙනි දවස. හරි. දෙවෙනි දවස මෙසේ ආරම්භ වුණා. මේ තියෙන්නේ ගංගාරාමේ පන්සලේ view එක කොළඹ තියෙන්නේ. දැක්කනේ? මේ තියෙන්නේ ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපේ තවත් කූඩුවක්. ඊළඟ එක ඊට පස්සේ පෙන්නවා කූඩු දෙකක් අපි මේ වීඩියෝ කරගත්තා. ගායිස් ඉතින් මේ තියෙන්නේ බොරැල්ලේ තොරණ එක ලොකුයි. අපිට බහින්න නම් උන්නේ වහන ඉඳන් තමයි ගත්තේ. මොකද ගියොත් ට්‍රැෆික් එක ගායිස් ඉතින් මේ තියෙන්නේ දෙමටකොඩ තොරණ එක ලස්සනයි. ගායිස් අපිට ඊළඟට යන ගමන් අපිට කෝපි දවසලකුත් හම්බුණා. මේ තියෙන්නේ කෝපි එක පේනවත් දන්නේ. අපි කෝපි එකක් බීලා ඊළඟට ගියේ පෑලියගොඩ තොරණ බලන්න. කම්මාරෝ ගායිස් ඉතින් මේ තමයි අපේ දෙවනි දවසේ බලන්න ගිය අන්තිම තොරණ. තොට ළඟ තමයි අපි ගියේ. එක පට්ටම ලස්සනයි යාළුවනේ. ඉතින් අපි එනම් මෙසේ දෙවනි දවසත් අපි නිමා වෙනවා. ආයි තුන්වෙනි දවසෙන් හම්බෙමු. අවසාන දවස. ඔන්න ගායිස් අපි ආවද vlog එකේ අන්තිම තොරණ බලන්න. අපි ආවේ කළුතරට. මේ පාලංකාවේ ලොකුම තොරණ තියෙන්නේ කළුතරයි. ඉතින් අපි කළුතරට ආවේ එහෙනම් අපි දැන් ගිහින් බලමු මොකක්ද තොරණ කියලා. එහෙනම් යාළුවනේ මේක තමයි අපේ අවසාන තොරණ. ඒක ලස්සනම ලස්සනයි. වව්. ඉතින් මම මුලදී කිව්වා වගේ මේ දැන් බලපු තොරන් වලින් හොඳම එක ඔයාලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපේ වීඩියෝ එක අදට අවසానයි. ඉතින් මේකත් ඉවරනකම්ම බලන්න. එහෙනම් යාළුවනේ හැමෝටම ටටා බයි.